පපුවරි දෙනවනේ බං. heart attack ගැන හැමදේම දන්නවා කියලා නේද හිතන් හිටියේ. නමුත් heart attack එකක් අඳුනගන්නේ කොහොමද කියලා ඔයා දන්නවා. හાર્ට් ඇටැක් එකේ ලක්ෂණ හරියට අඳුනගෙන රෝගියාව පුළුවන් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු කළොත් එයාගේ ජීවිතය බේරගන්න පුළුවන්. ඉතින් මොනවාද මේ රෝග ලක්ෂණ? පපුවේ මැද හරිය තද වෙනවා, මිරිකෙනවා, හිර කරනවා වගේ වේදනාවක් දැනෙන එක. මතක තියාගන්න ඕනේ දේ තමයි මේ වේදනාව සාමාන්‍ය මට්ටමක වේදනාවක ඉඳන් තරහා ගන්න බැරි මට්ටමේ වේදනාවක් වෙනකන් ඕනෑම මට්ටමකින් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 5කට වඩා වැඩි වෙලාවක් මේ වේදනාව තියෙනවා. සාමාන්‍යයෙන් ගන්න වේදනානාශක බෙහෙත් වලින් හරි ඉරියව්ව වෙනස් කරන එකෙන් හරි විවේකයෙන් ඉන්න එකෙන් හරි මේ වේදනාව අඩු වෙන්නේ නැහැ. මේ වේදනාව සමහර වෙලාවට පපුව දැවිල්ල ගතියකදී හෝ පපුවේ මසල් ක්‍රෑම්ප් එකකදී ඇතිවෙන වේදනාවට සමාන වෙන්නත් පුළුවන්. මේ විදිහට පපුව මැද ඇතිවෙන වේදනාව එක් අතක් හෝ අත් දෙකම දිගේ විහිදෙන එක, බෙල්ල හා හණු ප්‍රදේශයට විහිදෙන එක heart attack එකේ ඇතිවෙන වේදනාවේ ලක්ෂණය. heart attack කියපු ගමන් අපිට මතක් වෙන්නේ මේ කියපු පපුවේ කැක්කුම වුණත් පපුවේ කැක්කුමක් නැතුවත් heart attack ඇති වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ අමතර රෝග ලක්ෂණ? වමනට එනවා වගේ දැනීම, වමනේ යාම, ගොඩක් දාඩිය දාන එක, කරකැවිල්ල ගතියක් ඇති වෙන එක, සිහිය නැති වෙන එක, හුස්ම ගනිද්දී අපහසුාවක් දැනෙන එක, හුස්ම ගනිද්දී පපුවේ වේදනාවක් දැනෙන එක, අධික මහන්සි ගතියක් දැනෙන එක. මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ව ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු කරන එක ඒ කෙනාගේ ජීවිතය බේරගන්න උදව් වෙනවා. ඉතින් මේ වැදගත් පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න. අමතක කරන්න එපා. heart attack එකක් හැදිච්ච කෙනෙක්ට දෙන්න ඕනේ ප්‍රථම ආධාර ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.